සුබ දවසක් යාළුවනේ. Bloom and Bite YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම අද රසම රස කංකුම් එකක් තමයි හදාගත්තේ. මේ බලන්න. මේ ආකාරයට හරිම රසයි, සුවඳයි. බලන්න ලස්සන පාටක් තියෙනවා. අපි දැන් බලමු මේ කංකුම් එක හදාගන්නේ කොහොමද කියලා. මේ කඩෙන් ගෙන කංකුම් මිටියක් තමයි මේ තියෙන්නේ. මේ කංකුම් මිටිය රොඩු ඉවත් කරගන්න ඕනේ. සෝදලා පිරිසිදු කරගත් කංකුම් මිටිය හොඳට එකින් එක මේ ආකාරයට ලොකුවට අපි කපා ගන්නවා. අපි ඒකට එකතු කරගන්නවා ලුණු, කහ එකතු කරගන්නවා. මම මේකට කෑලි මිරිස් මේ සැන්දක් එකතු කරගත්තා. අපි දැන් තාච්චියක් ලිපේ තියාගමු. අපි තෙල් ටිකක් පොල් තෙල් එකතු කරගන්න ඕනේ. අපි දැන් තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ සුදු ලුණු එකතු කරගන්න ඕනේ. මේ ආකාරයට මම ගලේ තලාගත් සුදු ලුණු ටිකක් එකතු කරගත්තා. අපි දැන් මේ සුදු ලුණු ටික රන්වන් පාට වෙනකන් බෙදගමු. අපි දැන් මේ කංකුම් මිශ්‍රණය සුදු ලුණු එකටම එකතු කරගමු. අපි දැන් හොඳින් කලවම් කරගත් කංකුම් එක මේ තැම්බීගෙන එන්නයි යන්නේ. තව පොඩි වෙලාවක් අපි මේ කංකුම් එක ලිපේ තියාගෙන තඹ ගන්න ඕනේ. දැන් කංකුම් එක තඹාගෙන අවසන් අපි ලිපෙන් ඉවත් කරගත්තා. මේ තමයි අපි අද හදාගත් කංකුම් එක. මේ විදිහට හරිම රසයි. ඔයාලත් මේ ආකාරයට කංකුම් එකක් හදන්න. හදලා රස බලලා මට කමෙන්ට් එකකින් කියන්න. මට ලයික් එකක් දාන්න. යාළුවොත් එක්ක ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරන්න. මගේ වීඩියෝ බලන ඔයාලා හැම දිනාටම බොහොම ස්තුතියි.